කල්පිටියේ සිට ආවේ කල්පිටි වරායේ තමයි රැකියාව කරන්නේ. මගේ නම රොෂාන්. මම සමිතියේ ලේකම් වශයෙන් දැනට කටයුතු කරගෙන යනවා. මම කේ යොහාන් රුෂාන්ත පෙනන්ඩු කල්පිටියේ දීවර සමිතියේ ලේකම්තුමා වශයෙන් දැනට කටයුතු කරගෙන යනවා. මම මේ රැකියාව දන්නේ මගේ උපන් කාලේ ඉඳලා. මගේ තාත්තා මේ රැකියාව කරලා එතනින් 1979 කට්ටිය මේ රැකියාව පටන් අරන් තිබුණේ. එතනලා දිගින් දිගටම කරගෙන ආවිලා 1983 නාරායතනයේ මගින් පරීක්ෂණයක් ඉල්ලලා තිබුණා මේක හරියට කරන්න පුළුවන්ද මේ ඉස්සෝ වෙන අල්ලන්න ක්‍රමයක් නැද්ද කියලා. එතනදී ඔප්පු වෙලා තිබුණා නාරායතනෙන් මේ රැකියාව මේ විදියට කරලා තමයි මේ ඉස්සව අල්ලන්න පුළුවන්. මේ අල්ලන්නේ කුරුටි ඉස්සා. මේ ඉස්සව ෆාම් එකක වගා කරන්නත් බෑ. වෙන ක්‍රමයකට අල්ලන්නත් බෑ. අල්ලන්න පුළුවන් මේ ක්‍රමයට විතරයි කියලා නාරායතනෙ 1983 ලබා දී තිබුණා. ඉන්පසුව 1996 ජෝසප් මයිකල් පෙරේරා දීවර අමාත්‍යතුමා ඉන්නේ නැද්දී ඇන්ටන් අතපත්තු මේ අධ්‍යක්ෂ ජෙනරල්තුමා විසින් මේ නැවත පරීක්ෂණයක් ඉල්ලලා තිබුණා. ඉල්ලපුවම ඒ පරීක්ෂණයේදීත් ඔප්පු වුණේ මේ ඉස්සව අල්ලන්න වෙන ක්‍රමයක් නැහැ. සුළු පන්න ක්‍රමයට අල්ලන්න බෑ. මේ ට්‍රෝලින් ක්‍රමයට පමණයි අල්ලන්න පුළුවන් කියලා. එතනින් එහාට 1996 ඉඳලා දිගින් දිගටම මේකට බලපත්‍රයක් නිකුත් කරා මේ ඉස්සෝ අල්ලන්න පුළුවන් මේ ක්‍රමයටයි කියලා අවුරුද්දෙන් අවුරුද්දට බලපත්‍ර නිකුත් කරා. ඒ නිකුත් කරලා එතනින් 96 ඉඳලා 83 ඉඳලා 96 එකේ දිගින් දිගටම නාරායතනය පරීක්ෂණ කරලා මේ වගේ වාර්තාවල් දැනට අපිට 10ක් දීලා තියෙනවා ඒගොල්ලෝ. මේ පරීක්ෂණ 10ක් කරලා තියෙනවා. මේ අවුරුද්දෙත් කරලා තියෙනවා. ඒක එතනින් එහාට දිගටම කරගෙන ආලා 2017 පනතක් ගෙනාවා ඉන්දියාව තහනම් කරන්නයි කියලා. මේ තියෙන මේ පනත. ඉන්දියාව තහනම් අපේ රටට ඇවිල්ලා අපේ ඉස්සෝ අල්ලගෙන ඒගොල්ලෝ යනවා. ගිහිල්ලා ඒගොල්ලෝ විදේශ විනිමය එහෙ ගන්නවා. නමුත් අපේ රටට ඒක අහිමි වෙන නිසා පනත ගෙනාවේ ඉන්දියාව තහනම් කරන්න. නමුත් ඒ පනත ඇතුළට අපිවත් හේතු වෙලා අපිවත් තහනම් කරා. 2019 දී එම පනත සම්පූර්ණම යන 2019 දී නැවත නාරායතනය මගින් සම්පූර්ණ දීවර අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි සම්පූර්ණ මේ වාර්තාවක් නිකුත් කරා මේ ප්‍රදේශ හතරෙම මේ ග්‍රවුන්ඩ් වල මේ විදියට මාක් කරලා ඩිමා මාක් කරලා දීලා කිව්වා මේ රැකියාව මේ තැන්වල මේ ඉස්සෝ අල්ලන්න පුළුවන් කියලා. නමුත් තව වෙනකන් ඒක අපිට ලැබුණේ නැහැ. 2022 ජනවාරි සිට කල්පිටිය දීවර බෝට්ටු සියල්ලම නවත්තලා මේ වරායේ බැඳලා දැම්මා. අපිට කිව්වේ මේ පනත හින්දා මේක යවන්න බෑ කියලා. මම දිගින් දිගටම මේ නාරායතනෙත් එක්ක මොකද බෝට්ටුව ගෙනියන්න මම කොක්සන් කෙනෙක් නාරායතනෙන් ඒක පරීක්ෂණේ පවත්වන්න ඕන කියපුවම මම යනවා ඒගොල්ලොත් එක්ක ගිහලා මූදේ දවස් 3ක් 4ක් 5ක් ඉඳලා තමයි මේ පරීක්ෂණ නිම කරලා එන්නේ. ඒගොල්ලෝ මේ පරීක්ෂණ අතරතුරෙදිත් කිව්වේ මේක අපරාධයක් මේ නවත්තලා තින්නේ. මේ ඉස්සෝ මෙච්චර ගාණක් ඇවිල්ලා මේකෙම මැරිලා යනවා. මේ ඉස්සා කවදාකවත් කාටවත් අල්ලන්න බෑ. මොකද මේ සංක්‍රමණය මේලා මේකේ ග්‍රෑම් 13 ඉඳලා එක ඉස්සෙක් ග්‍රෑම් 13 ඉඳලා ග්‍රෑම් 110 150 120ක් වෙනකන් ලොකු වෙනවා. ඒ විදියට තමයි මේ ඉස්ස හැදෙන්නේ. ඒක හින්දා මේ ඉස්සව මේ ක්‍රමයටම අල්ලලා තමයි ඉවර කරන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නැහැ කියලා මේ අවුරුද්දෙත් පෙබරවාරි මාසෙත් ඒගොල්ලෝ මේ පරීක්ෂණය කරා මූදර ගිහලා දවස් 3ක්. ඒකෙදිත් ඒගොල්ලෝ කියන්නේ මේ ඉස්ස අල්ලන්න වෙන ක්‍රමයක් නැහැ කියලා අමාත්‍ය මණ්ඩලයට ලබා දීලා තියෙන සියලුම දත්ත අපි ළඟත් තියෙනවා. නමුත් තව වෙනකන් අපිට සාධාරණයක් නම් උන්නේ නැහැ. මේකෙන් රටට එන විනිමය නැතුව ගිහිල්ලා දිනවා. අපේ ආදායම තාමත් නැහැ. අවුරුදු 3ක් අපි තාමත් දුක් විඳිනවා. කොළඹ එනවා ගෙදර යනවා. කොළඹ එනවා ගෙදර යනවා. නමුත් අපිට ලැබුණු දෙයක් නැහැ. නමුත් අනිත් ප්‍රදේශ තුනම කිසිම දෙයක් නැතුව ඒගොල්ලන්ගේ රැකියාව කරගෙන යනවා. අපි කියන්නේ රටේ ඒක නීතියක් නම් ඔක්කොටම එක වගේ දෙන්න. නැත්තම් අපිටත් ඒක දෙන්න. ජනාධිපතිතුමාගෙන් අපි දැන් ඉල්ලන්නේ අපේ මේ රැකියාව අපිට ලබලා දෙන්න. මේ නාරායක කියලා කියන්නේ හැම දෙයකම ඇවිල්ලා පරීක්ෂණ කරන දෙයක්. ඒක හින්දා අපිට මේක ලබලා දෙන්න ජනාධිපතිතුමනි ගොඩාක් ස්තුතියි.